සුබ දවසක් යාළුවෝ හැමෝටම. අපත් මේ CRT එකක් තියෙනවා. මේකේ තියෙන ලෙඩේ තමයි ටීවී එක ඔන් වෙනවා. ඔන් වුණාම channel එක ඇවිල්ලා යනවා. මේක channel එක මාරු කරපු ගමන් වලට පේනවා ඉතින් අර එකපාරටම channel එක ඇවිල්ලා නැති වෙනවා. ඒක තමයි තියෙන ලෙඩේ. බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මේ වගේ ප්‍රශ්නයක් ආවම මේ බෝඩ් එක අනිත් පැත්ත හරවලා තියෙන්නේ මම. සප්ලයි දීලා තියෙන ටීවී එකේ බෝඩ් එකට. මේ තියෙන ටියුනර් ඒරියා එක. ටියුනර් එක තියෙන්නේ මෙතන. ඉතින් මේ ටියුනර් එක මේකේ නම් 5 volts ටියුනර් එකක් තියෙන්නේ. මේ ටියුනර් එකට තියෙන සප්ලයි ටික චුට්ටක් චෙක් කරලා බලන්න. ඔය ටියුනර් එකට එන සප්ලයි එක 5 volts එක. මේ 5 volts ටියුනර් එකක්. ඔන්න ඒක තියෙනවා. ඊට පස්සේ ටියුනින් වෝල්ටේජ් එකක් එනවා. මේක හැම ටියුනර් එකකටම 33ක්. ඒ 33 ටියුනර් එකට තියෙනවද බලන්න. ඔන්න දැන් මේ 33 ලයින් එකට මම තියන්නේ. ඔයගොල්ලන්ට පේනවා දැන් මේකේ 33ක් එන්නේ නැහැ 1.6ක් 1.3ක් ඒ වගේ වෙනස් වෙවි පොඩි ගාණක් තමයි ඒකේ පෙන්වන්නේ. මෙතෙන්ට 33ක් එන්න ඕනේ. ඊළඟට AGC එකේ සප්ලයි එක තියෙනවා. ඉතින් අර data line දෙකේ තියෙනවා එක එකක් තියෙනවා මේකෙත් තියෙනවා. ඔව් මේ 33 නැති ප්‍රශ්නේ තමයි දැන් මේකේ තියෙන්නේ නේ. 33ක් එන්නවන එකට ටියුනින් වෝල්ටේජ් එක මෙහෙ වෙනස් වෙනවා. දැන් මේ වගේ වෙලාවකදී කරන්න ඕනේ මේ 33 ලයින් එකේ පාත් එක දිගේ යන්න ඕනේ. පාත් එක දිගේ ගිහිල්ලා බලන්න ඕනේ මේ 33 කොතනින්ද නැති වෙන්නේ කියලා. මේ 33 වෝල්ටේජ් එක හදන්නේ ටීවී එකේ B+ එක. B+ හදන තැනින් රෙසිස්ටර් එකක් දාලා එතනට 33 සෙනෝ ඩයෝඩ් එකක් දාලා තමයි හදන්නේ. ඉතින් මේක දැන් B+ එක තියෙන්නේ මෙතන B+ ප්ලස් වෝල්ටේජ් එක තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් මේ හරහට මේක දාලා තිනවා මේ රෙසිස්ටර් එක. අනේ රෙසිස්ටර් එකට මෙහා පැත්තට සප්ලයි එක එන්නේ නැහැ ඔය. ඒක එන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බලමු මොකද පොඩ්ඩක් ලං කරලා. ඔය දැන් මේ ලං කරලා තියෙන B+ එකෙන් මේ 33 වෝල්ටේජ් එක හදන තැනට මම මේක වලට පේනවා මෙතන මෙතන මේ ඒ රෙසිස්ටර් එක පින් එකක් ගැලවිලා තියෙන මෙතනින්. මෙතන නිකන් කොරෝෂන් එකක් වගේත් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ රෙසිස්ටර් එකේ අනිත් පැත්තේ පාස්ලා තියෙන තැනින් එහාට යන පාත් එකේ පොඩි මේ කොරෝෂන් එකක් වගේ එතනක් තියෙනවා. දැන් මේකේ රෙසිස්ටර් එක ගාවින් මෙතන ගැලවිලා තියෙන්නේත් මේ. ඉතින් අපි බලමු මේක හොඳට පාස්සලා මේ කොරෝෂන් ටික අයින් කරලා හොඳට මේ සුද්ධ කරලා වයර් එකක් හරි පාස්සලා බලමු. ඕන දැන් මම මෙතන මේ හොඳට සුද්ධ කරලා මෙතන පාස්ස ගත්තා මේ තැන් දෙක රෙසිස්ටර් එකේ. දැන් බලමු අපි මෙතෙන්ට මල්ටිමීටර් එක තියලා දැන් ටීවී කොන් කරලා තියෙන්නේ. ඔන්න බලන්න දැන් 33 එනවා. 33 වෝල්ටේජ් එක එතෙන්ට එනවා. ඉස්සෙල්ලා ආවේ නැහැ. ඊට පස්සේ බලන්න ටියුනර් එකේ පින් එකට මේ පින් එකට ඔන්න දැන් එතනට 33 එනවා. අපි බලමු දැන් ටීවී එකේ වැඩේ හරි වගේ වෝල්ටේජ් එක එනවා. යන්ත්‍රම ගහලා බලමු මොකද වෙන්නේ කියලා. හරි. ඔන්න දැන් ටීවී එකේ ලෙඩේ හරි ගිහිලා තියෙනවා. ඉතින් මේකේ ප්‍රශ්නයක් ආවොත් ටියුනර් පැත්ත බලන්න. වෝල්ටේජ් චෙක් කරලා බලන්න. මේ අනිවාර්යෙන් ලෙඩේ හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් තවත් නවරබන්න. අපිත් එක්ක රැඳිලා ඉන්න. Facebook page එක follow කරලා තියාගන්න. YouTube එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක නැරඹුවට ස්තුතියි. ඔයගොල්ලෝ සැමට සුබ දවසක්.